Ramason YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලට අරගෙන ආවා ප්‍රේමදඩින්ම ඩ්‍රාමා එකේ 40 වෙනි එපිසෝඩ් එකේ ඉඳන් 45 වෙනි එපිසෝඩ් එක වෙනකන් රිවිව් එක. ඔයාලට මුල් කොටස් වල රිවිව් එක බලන්න බැරි වුණා නම් අපේ YouTube channel එකෙන් බලන්න පුළුවන්. ඉතින් මේ කොටසේදී කතාව ආරම්භ වෙන්නේ ආර්යමන් රාධිකා පාටි එකේ සතුටින් ඉන්නවා දැකලා ආර්යමන්ගේ හිතට පරණ මතක එනවා. පූරව් රාධිකාට කියනවා පුංචි කාලේ ඉඳන්ම එයාට ලස්සනට නටන්න බෑ කියලා. එතකොට රාධිකා hina වෙමින් පූරව්ට කියනවා ඔයා මාව පාටියකට එක්කන් ආව නිසා අඩුම ගාන එක පාරක්වත් මාත් එක්ක නටන්න ඕනේ කියලා. ඒත් ඒ වෙලාවේ ඇගේ ඇස් තිබුණේ ආර්යමන් දිහාවට. අහනා ආර්යමන් එක්ක නටන්න පටන් ගන්නවා. රාධිකාත් පූරව්වත් එක්කගෙන නටන්න එනවා. රාධිකාට හිතෙනවා මේකෙන් හැමදේම හොඳ අතට හැරෙයි කියලා. නමුත් දේවල් එතරම් දේසි වෙන්නේ නැහැ. පාර්ට්නර්ස්ලා මාරු වෙලා ආර්යමන් රාධිකා එක්කත් වික්‍රම් අහනා එක්කත් නටන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආර්යමන් එතනින් යනවා. ඊට පස්සේ අහනාත් වික්‍රම් එක්ක නටන එක නවත්තලා එතනින් යනවා. ඒ අතරේ අහනාට වෙනම සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. එයා දකිනවා බොයි කෙනෙක් ගැහණු ළමයෙක්ගේ බීමකට මද්‍රව්‍ය දාලා එයාට බොන්න දෙනවා. ඊට පස්සේ ගැහණු ළමයාට කරදර කරන්න උත්සාහ කරනවා. අහනා ඒ ගැහණු ළමයාව බේරගන්න ඉදිරිපත් වෙනවා. අහනාගේ නාග ස්වරූපයට ඇවිල්ලා අර ගැහණු ළමයාට කරදර කරන බොයිට පහර දෙනවා. එතකොටම අර බොයිගේ යාළුවෝ එන සද්දේ ඇහිලා අහනා එතනින් යනවා. ඒ අතර වික්‍රම් ආර්යමන්ට නරක විදිහට කතා කරලා ආර්යමන්ව කෝපයට පත් කරනවා. ටික වෙලාවකින් දෙන්න අතර ගැටුමක් ඇති වෙනවා. රාධිකාත් අහනත් එක නවත්වන්න උත්සාහ කරනවා. ඒ අතර පූරව් තල්ලුවක් වැදිලා බිම වැටෙනවා. ඒ සිදුවීමෙන් ආර්යමන් තවත් කේන්ති ගිහින් එතනින් පිට වෙලා යනවා. මේ අතරේ පම්මිට මිස්ටර් දවාන්ව ජුවලරි එක්සිබිෂන් එකකදී හම්බ වෙනවා. මේ ඉන්නේ ඇත්තම මිස්ටර් දවාන්. එතනදී මිස්ටර් දවාන් කියනවා එයාගේ එකම දුව ඇමරිකාවේ ඉගෙන ගන්නවා කියලා. ඒක පම්මි පරමිත්ට කෝල් කරලා කියනවා. පසුව පරමිත් පම්මිවයි අහනවයි එක්කගෙන මිස්ටර් දවාන්ගේ ගෙදරට යනවා. එතනදී මිස්ටර් දවාන් එයාට ඉන්නේ එකම දුව කියලා එයා ඇමරිකාවේ ඉගෙන ගන්නවා කියලාත් කියනවා. එයාට දුවගේ ෆොටෝ එකක් පෙන්වන්න යනවා. එතනදී අහනට පුදුම දෙයක් තමයි අර ෆොටෝ එක දැක්කහම පේන්නේ. ඒ ෆොටෝ එකේ ඉන්න වෙන කවුරුවත් නෙමෙයි අහනා. ඉතින් අහනායාගේ ෆොටෝ එක දැකලා හඳුනා ගන්නවා මිස්ටර් දවාන් විදිහට ඉන්නේ බරණි කියලා. ඇත්තටම මේ වෙලාවේ සිද්ධ වෙලා තිබුණේ වෙනස් දෙයක්. බරණි මිස්ටර් දවාන්ගේ සිහිය නැති කරලා ඔහුගේ ස්වරූපය අරගෙන තිබුණා. කවුරුත් ඒක දන්නේ නැහැ. මිස්ටර් දවාන් එතනදී කියනවා එයාට ෂෝට් ටර්ම් මෙමරි ලොස් එකක් තියෙනවා කියලා. එයාට ඒ වෙලාවේ මතක තිබ්බේ එයාගේ දුව තාම ඇමරිකාවල ඉන්නවා වගේ කියලා කට්ටියට කියනවා. ඊට පස්සේ අර ඩයමන්ඩ් එක අහනට දෙන්න මිස්ටර් දවාන් කට්ටියව පතලට එක්කන් යනවා. එතනදී මිස්ටර් දවාන් පෙට්ටියක් හැරලා දිස්නේ ගහන වටින ඩයමන්ඩ් එකක් එළියට ගන්නවා. ඒක දැකලා පරමීතු එයාගේ සකයෝ ටිකයි හිතනවා මෙච්චර දිස්නේ ගහන විදියට මේ තියෙන්නේ ඇත්තම නාගමාණික්කේ තමයි කියලා. ඊට පස්සේ අහනයි බරණී කතා වෙනවා මේ ගල නාගමාණික්කේ වගේම පේනවා. ඒත් ඇත්තම නාගමාණික්කේ නෙවෙයි කියලා. අහනා ඒක මුහුද පතුලෙන් හොයාගත් එකක් කියලා එතනදී කියනවා. ඒ සීන් එක පස්සේ කට්ටිය ගෙදර එනවා. එතනදී පම්මි කියනවා තමන්ගේ දුව වගේ කියලා අහනා. අහනත් හිතනවා පම්මි දැන් ඇයව සැක කරන්නේ නැහැ කියලා. පරමිත් සහ බල්ජිත් පසුව පාෂව හමු වෙනවා. ඔහු කියනවා නාගමාණික්කේ තමන්ට ලැබුණොත් එයාලට කිඹුලන්ගෙන් හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ පරමිත් අර බොරු නාගමාණික්කේ පාෂට දෙනවා. නාගමාණික්කේ අතර ගත්ත පාෂා ඒකට රැවටිලා සතුටෙන් කෑ ගහනවා. පරමිත් කියනවා පාෂට දැන් නාගමාණික්කේ විකුණලා එයාට සල්ලි ගන්න පුළුවන් කියලා. එයාලට තාපොයි චංගිස්ථානයට යන්න පුළුවන් කියලාත් කියනවා. ඒත් එකපාරටම පාෂා කියනවා මේ නාගමාණික්කේ හමු වුණාට එයාලට තවත් දේවාලයක් හොයා ගන්නත් ඕනේ කියලා. පාෂාගේ අරමුණ වෙන දෙයක් කියලා නාගමාණික්කෙම ලබා ගන්න එක නෙමෙයි කියලා එතනදී පැහැදිලි වෙනවා. ඊට පස්සේ පාෂා අර හොයා ගන්න ඕන දේවාලයට යන සිතියමත් පරමිත්ට දෙනවා. මේ අතර පම්මේ
අහනගෙන් කලින් කරපු දේවල් ගැන සමාව ඉල්ලනවා. අහනට ඇය ගැන අනුකම්පාවක් ඇති වෙනවා. ඒත් ඒ හැමදේම බොරුවක් බව පේන්නේ ටික වෙලාවකින්. අහනා පම්මිව කාර් එකකට අරගෙන යනවා. එතනදී අහන තමන්ගේ නාග ස්වරූපය පම්මිට පෙන්වනවා. පම්මි බියෙන් ඔයා නාග කන්‍යාවක්ද කියලා කෑ ගහනවා. ඊට පස්සේ අහන පම්මිට ඇටැක් කරලා පම්මිව මරා දානවා. ඊට පස්සේ මනුෂ්‍ය ස්වරූපයට ආපහු එනවා. පරමිත් ගෙදරෙද්දී අහන එළියට ගිහින් ආපු බව දැනගන්නවා. ඊට පස්සේ අහන කියනවා එයා ටිකක් ෆ්‍රෙෂ් එයා එක ගන්න එළියට ගියා කියලා බොරුවක් එතනදී කියනවා. ඒ අතර ඩිම්පල් ඇවිල්ලා කියනවා පම්මි කාමරේ අගුරු දාගෙන ඉන්නවයි කියලා. හැමෝම අවුල් වෙලා යනවා. ඒ වෙලාවේ බර්නි තවත් සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. එය පම්මි වගේ වෙස් වලාගෙන ඇවිල්ලා කියනවා තමන් ලන්ඩන් වලට යනවයි කියලා. එයාගේ හිතට හරි නෑ කියලාත් කියනවා. හැබැයි ඇත්තටම ඇය කරන්න හදන්නේ පම්මිගේ මරණය හැමෝගෙන්ම හංගන්න. ඊට පස්සේ පරමිත් පම්මිට ගිහින් එන්න කියලා කියනවා. අනෙක් පැත්තෙන් ආර්යමන්ගේ හිත තවමත් රාධිකා ළඟමයි. ඔහු රාධිකාව හමු වෙන්න ඇයගේ ගෙදරට යනවා. එතනදී ආර්යමන් රාධිකා පූරව එක්ක ඉන්නවා දකිනවා. රාධිකා පූරවගේ තුවාලයට බෙහෙත් දානවා. ඒ දර්ශනය ඔහුගේ හිත කඩා දමනවා. ආර්යමන්ට මතක් වෙනවා රාධිකා එයාව හේතුවක්වත් නොදී දාලා ගියපු දවස. ඒ වේදනාව තවමත් ආර්යමන්ගේ හිතේ තියෙනවා. ගෙදර ආපු ආර්යමන් අහන එක කේන්තෙන් ඒ ගැන කතා කරනවා. ආර්යමන් කියනවා රාධිකා එයාව වෙඩින් එක දවසේම කිසිම හේතුවක් කියන්නේ නැතුව දාලා ගියා කියලා. ඒ හේතුව එයා අදටත් දන්නේ නැහැ කියලා කියනවා. අහනට තේරෙනවා ආර්යමන් රාධිකාට ඇත්තටම ආදරය කරනවයි කියලා. අහන තීරණය කරනවා රාධිකා ගියේ ඇයි කියලා හොයා ගන්නවා කියලා. ඊට පස්සේ අහනා පූරව වගේ වෙස් වලාගෙන රාධිකාගේ ගෙදරට යනවා. රාධිකාව හක් කරන්න උත්සාහ කරනවා. ඒත් රාධිකා පූරවට කියනවා ඔයා මගෙන් සැමියා නෙවෙයි. ඒ නිසා ලිමිට් එක පනින්න උත්සාහ කරන්න එපා කියලා. එතකොටම අහනට තේරෙනවා රාධිකායි පූරව කියන්නේ ඇත්තටම හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් නෙමෙයි කියලා. රාධිකාගේ හිතේ තවමත් ඉන්නේ ආර්යමන් කියලා අහනට තේරෙනවා. ඉතින් අහන පාරේ එන ගමන් මේ හැමදේම ගැන හිතනවා. රාධිකා තවමත් විවාහ වෙලා නැහැ. එයාගේ හිතේ තවමත් ආර්යමන් ඉන්නේ කියලා අහනට තේරෙනවා. ඉතින් අහනා රාධිකා තවමත් විවාහ වෙලා නැහැ කියලා ආර්යමන්ට තවමත් chance එක තියෙනවා කියලා ආර්යමන්ට කියයිද? මේ හැමදේම අපි ඔයාලට ඊළඟ කොටසෙන් ඉක්මනටම අරන් එන්න. වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.